හොඳයි. අපි මේ සංකරණ සංයෝජනවල අපි මේ එක ගානක් අපි හැදවා බොහොම සරල ගානක් අපි කලින් හැදුවේ. අපි මේ තවත් ගානක් හදමු මේ ඒ වගේම සරල ප්‍රශ්නයක් ගණන් කිරීමේ මූලධර්ම හා බැඳිච්ච බොහොම සරල ප්‍රශ්නයක්. කෙනෙකුට මේක ඕලෙවල් දැනුමෙන්න්නත් හදන්න පුළුවන්. අපි විනාඩි කිහිපයක් කරගෙන මේ ගාන අපි උත්සාහ කරමු. පිට්ටනියක ගේට්ටු 10ක් තිබේ. පුද්ගලයෙකුට ඕනෑම ගේට්ටුවකින් ඇතුළුවීමට හා ඕනෑම ගේට්ටුවකින් පිටවීමට හැකිනම් ඇතුළු වූ ගේට්ටුවෙන් හැර ඕනෑම ගේට්ටුවකින් පිටවිය හැකිනම් එම නැත්තම් මින් ගේට්ටු 4ක් ඇතුළුවීම සඳහා පමණක් හා ඉතිරි ගේට්ටු 6 පිටවීම සඳහා පමණක් වෙන්කොට ඇතනම් මෙම පිට්ටනියට ඇතුළු වී පිටවිය හැකි එකිනෙකට වෙනස් ආකාර ගණන කීයද කියලා අපෙන් අහනවා. මේකත් බොහොම සරල ප්‍රශ්නයක්. අපිට මේක හිමින් ලියා ගත්තොත් ඉතාම සරලව හදන්න පුළුවන්. පිට්ටනියක ගේට්ටු 10ක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම අපි ගත්තොත් අපි මේක අපි ඇඳොත් එහෙම පිට්ටනියක් තියෙනවා. පිට්ටනියක ගේට්ටු 10ක් තියෙනවා. මම මෙහෙම ගේට්ටු කිහිපයක් මම අඳින්නම්. මේ විදිහට ගේට්ටු 10ක් තියෙනවා. මේ ඕනෑම ගේට්ටුවකින් මේක ප්‍රශ්න 3ක් අහනවා ඇත්තටම. අපි පළවෙනි ප්‍රශ්නේ අපි බලමුකෝ කොහොමද මේක පළවෙනි ප්‍රශ්නේ හදන්නේ කියලා. අපි මේක මේ අපි පළවෙනි ප්‍රශ්නේ බලමු. ඕනෑම ගේට්ටුවකින් ඇතුළු වීමට හා ඕනෑම ගේට්ටුවකින් පිටවිය හැකිනම්. ඒ කියන්නේ කෙනෙක්ට ඕනම අපි මේක අපිට කැමති නම් මේක නම් කරගන්නත් පුළුවන්. මේක පළවෙනි ගේට්ටුව, දෙවෙනි ගේට්ටුව, තුන්වෙනි ගේට්ටුව, ඔය විදිහට ගේට්ටු 10ක් තියෙනවා. අපිට පළවෙනි ගේට්ටුවෙන් ඇවිල්ලා දෙවෙනි ගේට්ටුවෙන් යන්නත් පුළුවන්. රයිට්. එළියට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ කැමති නම් තුන්වෙනි ගේට්ටුවෙන් ඇවිල්ලා 10 වෙනි ගේට්ටුවෙන් එළියට යන්නත් පුළුවන්. මේ වගේ එක එක විදිහ ගේට්ටු වලින් ඇවිල්ලා එක එක විදිහ ගේට්ටු වලින් එළියට යන්න පුළුවන්. අපෙන් අහන්නේ මේ විදිහට ඕනෑම ගේට්ටුවකින් ඇතුළට ඇවිල්ලා ඕනෑම ගේට්ටුවකින් එළියට යනකොට විදි කීයක් තියෙනවද කියලා යහන්නේ ඔක්කොම විදි ගන්න. එතකොට දැන් මේකත් කලින් ප්‍රශ්නේ වගේම අපිට මේක කොටස් වලට අපිට කඩා ගන්න පුළුවන්. මොකක්ද මේකේ හිතන්න තියෙන දැන් අර කලින් ප්‍රශ්නේ අපිට මතක නම් අපිට පුටුවල වාඩි කරවන්නනේ තිබ්බේ. එක එක ඒ කියන්නේ එක එක පුටුවට අදාළ අපි choices ගන්න බැලුවා. දැන් ඒ වගේම දැන් මේකෙත් අපිට මේ ඉවෙන්ට්ස් තියෙන්නේ මේ මොනවද මේ දින අවස්ථා තියෙන්නේ ඇතුළු වීම සහ පිටවීම. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් ගේට්ටුවකින් අපිට ඇතුළට එන්න පුළුවන් කෙනෙක්ට. ඒ වගේම තමයි ගේට්ටුවකින් එළියට යන්න පුළුවන්. රයිට්. අපි ගත්තොත් අපි ඒ සෙනාරියෝ එකට අපි ඉන් කියලා කිව්වොත් ඇතුළු වීමේ සෙනාරියෝ එකට අපි ඉන් කියලා කිව්වොත් අපිට පිටවීමේ සෙනාරියෝ එකට අපිට අවුට් කියලා කියන්න පුළුවන්. හොඳයි. දැන් අපි කල්පනා කරොත් එහෙම දැන් ගේට්ටු 10ක් තියෙනවනේ. දැන් පළවෙනි ප්‍රශ්නයනේ ඕනෑම ගේට්ටුවකින් ඇතුළු වෙලා ඕනෑම ගේට්ටුවකින් පිට වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට ඇතුළු වෙන්න පුළුවන් ඕනෑම ගේට්ටුවකින්. ගේට්ටු කීයක් තියෙනවද? ගේට්ටු 10ක් තියෙනවා. එතකොට අපිට මේ ඇතුළු වෙන ඉන් කියන ඔප්ෂන් එකට ගේට්ටු 10ක් තියෙනවා. මේ ඉන් කියන ඔප්ෂන් එකට ගේට්ටු 10ක් තියෙනවා. පිට වෙන්න පුළුවන්. කැමති ගේට්ටුවකින් පිට වෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ අවුට් කියන ඔප්ෂන් එකටත් අපිට ගේට්ටු 10ක් තියෙනවා. එතකොට ඔක්කොම අවස්ථා ගණන කීයද? ඒ කියන්නේ මේ ඔක්කොම අවස්ථා ගණන කීයක් එනවද? මේක අපිට කවුන්ට් කරගන්න පුළුවන්. දැන් අපි හිතුවොත් එහෙම හිතන්නකෝ පළවෙනි ගේට්ටුවෙන් ඇතුල් වුණා කියලා. කෙනෙක් පළවෙනි ගේට්ටුවෙන් ඇතුල් වුණා. එතකොට එයාට එළියට යන්න පුළුවන් විදි කීයක් තියෙනවද? කෙනෙක් පළවෙනි ගේට්ටුවෙන් ඇතුල් වුණොත් එයාට එළියට යන්න පුළුවන් විදි 10ක් තියෙනවා. රයිට්. මේ විදිහට විදි 10ක් තියෙනවා. ඒ කියන්නේ
පළවෙනි ගේට්ටුවෙන් එළියට යන්න පුළුවන්, දෙවෙනි ගේට්ටුවෙන් එළියට යන්න පුළුවන්, තුන්වෙනි ගේට්ටුවෙන් එළියට යන්න පුළුවන්. ওই විදිහට 10 වෙනි ගේට්ටුව වෙනකන් එයාට පළවෙනි ගේට්ටුවෙන් ඇතුළට ආවොත් එයාට 10 වෙනි ගේට්ටු 10න් කැමති එකකින් එළියට යන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ මෙතන පළවෙනි ගේට්ටුවෙන් ඇතුල් වුණොත් එළියට යන්න පුළුවන් විදි 10ක් තියෙනවා. ඒ කියන්නේ මෙතන අවස්ථා 10ක් තියෙනවා. මෙතන කවුන්ට් කරොත් එහෙම ගේට්ටුවෙන් ඇතුල් වෙලා එළියට යන්න පුළුවන් විදි 10ක් තියෙනවා. ඔය පළවෙනි ගේට්ටුවෙන් ඇතුල් වුණොත්නේ දෙවෙනි ගේට්ටුවෙන් ඇතුල් වුණොත් තත්ත්වෙ මොකෝ? ඔය වගේමයි. දෙවෙනි ගේට්ටුවෙන් ඇතුල් වුණොත් පළවෙනි ගේට්ටුවෙන් වගේ එළියට යන්න පුළුවන්, දෙවෙනි ගේට්ටුවෙන්නුත් එළියට යන්න පුළුවන්. ওই විදිහට තවත් ගේට්ටු 10ක් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙතන අපිට ගේට්ටු 10කින් ඇතුල් වුණොත් ඒ එක් අවස්ථාවේදී ඇතුල් වෙන්න පුළුවන් ගේට්ටු 10ක් තියෙනවා. ඒ එක් අවස්ථාවේදී ගේට්ටු 10න්ම එළියට යන්න පුළුවන්. එතකොට විදි ඔක්කොම කීයක් තියෙනවද? එක ඇතුල්වීමකදී එක ගේට්ටුවකින් ඇතුල් වුණොත් 10 විදිහකට එළියට යන්න පුළුවන් නම් ගේට්ටු 10න්ම ඇතුල් වුණොත් 10 වරක් 10 100 විදිහකට අපිට එළියට යන්න පුළුවන්. ඇතුල් වෙලා එළියට යන්න පුළුවන් විදි තියෙනවා. ඒ කියන්නේ අපිට කෙටියෙන්ම කිව්වොත් මේ සංඛ්‍යා දෙකේ ගුණිතය තමයි. ඒ කියන්නේ හරියටම විදි 100ක් තියෙනවා. කල්පනා කරලා බැලුවොත් එහෙම මොකද ඒ එක් අවස්ථාවක ඇතුල් වුණොත් අනිත් ගේට්ටු හැම එකකින්ම අපිට එළියට යන්න පුළුවන්. එතකොට එක අවස්ථාවක ඇතුල් වුණොත් එළියට යන්න පුළුවන් විදි 10ක් තියෙනවා. නමුත් අපිට ඇතුල් වෙන්න පුළුවන් විදිත් 10ක් තියෙනවා. එතකොට 10 වරක් 10 100ක් වෙනවා. ඔක්කොම අවස්ථා ගන්න. එතකොට දෙවෙනි කොටසෙන් අහන්නේ ඇතුළු ගේට්ටුවෙන් හැර ඕනෑම ගේට්ටුවකින් පිටවිය හැකි නම්. දැන් දෙවෙනි ප්‍රශ්න දිහාන්නේ ටිකක් වෙනස් දෙයක්. හැබැයි බොහොම සරල දෙයක්. දැන් අපි යම්කිසි ගේට්ටුවකින් ඇතුල් වුණොත් අපි හිතුවොත් පළවෙනි ගේට්ටුවෙන් ඇතුල් වුණා කියලා. හැබැයි පළවෙනි ගේට්ටුවෙන් පිට වෙන්න බෑ. ඒ කියන්නේ අපිට පළවෙනි අවස්ථාවේ ඉන් කියන ඔප්ෂන් එකට ඉන් කියන අවස්ථාවට ඒ කියන්නේ ඇතුල් වීම කියන සංසිද්ධියට ගේට්ටු 10ක් තියෙනවා. ගේට්ටු 10ක් තියෙනවා. හැබැයි ඊළඟට ඔයා එළියට යන්න ගියොත් එහෙම අවුට් කියන ඔප්ෂන් එකට ඔයාට ගේට්ටු 10ක්ම නැහැ. ඔයාට ගේට්ටු තියෙන්නේ 9යි. මොකද ඇතුළු වෙච්ච ගේට්ටුවෙන්ම ඔයාට එළියට යන්න බෑ. දැන් මේ වෙලාවේ නීතිය දාලායි තියෙන්නේ. එතකොට කෙනෙක්ට පේනවා මෙතන අවුට් කියන ඔප්ෂන් එකට තියෙන්නේ විදි 9යි. එතකොට බලන්න පළවෙනි ගේට්ටුවෙන් ඇතුල් වුණොත් ඔයාට පළවෙනි ගේට්ටුවෙන් එළියට යන්න බෑ. හැබැයි ඔයාට එළියට යන්න පුළුවන් ගේට්ටු 9ක් තියෙනවා. එතකොට ඔය වගේ එක් අවස්ථාවට එළියට මොකක් හරි ගේට්ටුවකින් ඇතුළට ආවොත් එළියට යන්න පුළුවන් විදි 9ක් තියෙනවා. හැබැයි ඇතුළට එන්න පුළුවන් විදිත් 10ක් තියෙනවා. එතකොට සම්පූර්ණ අවස්ථා ගාන වෙන්නේ 10 වරක් 9 මේ සංඛ්‍යා දෙකේ ගුණිතය. 10 වරක් 9 මේ සංඛ්‍යා දෙකේ ගුණිතය ඒ කියන්නේ 90ක් තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ විදි 90ක් තියෙනවා. පළවෙනි ගේට්ටුවේ යම්කිසි ගේට්ටුවකින් ඇතුල් වෙලා ඒකෙන්ම එළියට එන්නේ නැතුව වෙන ගේට්ටුවකින් එළියට එන්න නම් විදි අපිට ගණන් කරන්න පුළුවන් විදි 90ක් තියෙනවා. හොඳයි. තුන්වෙනි ප්‍රශ්නය. මින් ගේට්ටු 4ක් ඇතුළු වීම සඳහා පමණක් හා ඉතිරි ගේට්ටු 6 පිටවීම සඳහා පමණක් වෙන්කොට ඇතනම්. දැන් තුන්වෙනි ප්‍රශ්නයට තවත් ඒගොල්ලෝ ලිමිට් එකක් දානවා. කන්ස්ට්‍රේන් එකක් දානවා. ඒ කියන්නේ සීමාවක් දානවා. ඇතුල් වෙන්න පුළුවන් ගේට්ටු 4කින් විතරයි. හැබැයි ගේට්ටු 4කින් විතරයි පිට වෙන්න පුළුවන් ගේට්ටු 6කින් විතරයි. එතකොට ඒ කියන්නේ ගේට්ටු 4කින් අපි ඇතුල් වුණා කියන්නකෝ. අපි නිකමට කියමුකෝ පළවෙනි ගේට්ටු 4 තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. එහෙම ගත්තොත් ඉතුරු ගේට්ටු 6 තමයි එළියට යන්න තියෙන්නේ.
දැන් අපි කල්පනා කරලා බැලුවොත් එහෙම සම්පූර්ණ විදි කීයක් තියෙනවද? දැන් හොඳට බැලුවොත් එහෙම අපිට ඇතුල් වෙන්න පුළුවන් විදි තියෙන්නේ 4ක් විතරයි. ඇතුල් වෙන්න පුළුවන් ගේට්ටු 4කින් විතරයි. පිට වෙන්න පුළුවන් ගේට්ටු 6කින්. සම්පූර්ණ විදි ගාන ගණන් කරන්න නම් මොකද්ද කරන්න ඕන? හිතන්නකො එක ගේට්ටුවකින් ඇතුල් වුණා කියලා. ඔයගොල්ලෝ එක ගේට්ටුවකින් ඇතුල් වුණොත් ඔයාලට පිට වෙන්න පුළුවන් ගේට්ටු 6ක් තියෙනවා. ඒ ඔයා පළවෙනි ගේට්ටුවෙන් ඇතුල් වුණොත්. ඒ වගේම තමයි දෙවෙනි ගේට්ටුවෙන් ඇතුල් වුණත් ඔයාට ගේට්ටු 6කින් එළියට යන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට පේනවා හැම ඇතුල් වෙන අවස්ථාවකම එළියට යන්න පුළුවන් විදි 6ක් තියෙනවා. එතකොට ඇතුළට එන්න පුළුවන් අවස්ථා 4ක් තියෙනවා. එතකොට මුළු ඇතුළට ඇවිල්ලා එළියට යන්න පුළුවන් මුළු ගණන 4 වරක් 6. මේ සංඛ්‍යා දෙකේ ගුණිතය 4 වරක් 6 24යි. එතකොට ළමයින්ට පුළුවන් මේක කල්පනා කරලා බලන්න මේ විදිහට කොහොමද මේ විදිහේ ගාණක් අපිට හිතන්න කියලා බොහොම O level දැනුම පාවිච්චි කරලා අපිට හිතන්න පුළුවන් සංකරණ සහ සංයෝජන ගාණක්. හරි. අපි ඊළඟ වීඩියෝ එකකින් හමුවෙමු තවත් ගාණකින්.